ඉතින් අපි කලින් පේමන්ට් ඕවර්විව් එකේදී බැලුවා Payeer ගැන, cash on delivery ගැන, Stripe ගැන මේ වගේ ගොඩක් දේවල් ගැන. ඉතින් මේ වීඩියෝ එකේදී අපි ස්පෙસિෆික්ලි කතා කරමු කොහොමද Payeer කියන payment gateway එක අපි හදාන තියෙන store එකට add කරගන්න කියලා. ඉතින් මේකේදී අපිට payment gateway එකේ approval එක ගන්න කලින් sandbox mode එකෙන් add කරලා බලන්න පුළුවන්. test කරලා cards කිහිපයක් පාවිච්චි කරලා payments ටිකක් කරලා වැඩ කරනව නැද්ද මේ හැමදේම බලන්න පුළුවන්. අපි screen එකට ගිහිල්ලා මේ දේවල් ටික බලමු. මුලින්ම අපි Payeer payment gateway එක use කරන කලින් අපේ store එකේ address එක ශ්‍රී ලංකාවට ආපහු change කරන්න ඕනේ. ඒතකොට අපිට Payeer එකයි Stripe Pay දෙකම use කරන්න බෑ same time. මොකද Payeer කියන payment gateway එක tie වෙලා තියෙනවා ශ්‍රී ලංකා කියන region එකට. ඒතකොට මෙතන address එක නැත්තම් අපිට app එක install කරන්න බැරුව යනවා. Compatibility issues තියෙනවා කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක change කරලා ඔයාලට log out වෙලා cache clear කරන්න ඕනේ. නැත්තම් Shopify එකේ cache නිසා ඔයාලට app එක install කරන්න ඒ දෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් Google එකේ ගිහිල්ලා මුලින්ම search කරගන්න ඕනේ Payeer sandbox කියලා. මේ විදිහට sandbox කියලා search කරගත්තට පස්සේ sandbox environment එක ගැන විස්තර තියෙනවා. මෙතන use කරන Visa card එකක්, Master card එකක්, Amex card එකක් දීලා තියෙනවා. අපිට කැමති expiry date එකක්, CVV number එකක් දීලා test කරන්න පුළුවන් payments යනවා නැද්ද කියලා. ඊට පස්සේ payments නැති cards වලටත් මේ විදිහට test card ටිකක් දීලා තියෙනවා. payment limit exceed වෙච්ච ඒවා බලන්න පුළුවන්. do not honor එක බලන්න පුළුවන්. ඊට පස්සේ network errors බලන්නත් card ටිකක් දීලා තියෙනවා. ඉතින් අපිට මෙතන sandbox කියන එකට click කරලා අපිට sandbox environment එක මේ විදිහට load කරගන්න පුළුවන්. මෙතෙන්දී අපිට කලින් අපි payment overview video එකේදී කතා කරගත්ත විදිහට email forwarding එකට email එකක් අලුතෙන් දාලා ආයේ account එක set up කරලා ඒකට log වෙන්න පුළුවන්. මම මේ විදිහට account එකට log වෙලා තියෙන නිසා ඒකට කෙලින්ම log වෙන්න. ඉතින් මේ account interface එක සම්පූර්ණයෙන් original Payeer interface එකත් එක්ක හරිම similarity එකක් තියෙන්නේ. ඉතින් මේකට මේ විදිහට log වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මෙතනදී log වුණාම ආයෙසරයක් password ඉල්ලන්න පුළුවන්. ඒ වගේ දෙයක් වුණොත් ඒක close කරලා දාන්න. සාමාන්‍යයෙන් first time log වුණාට පස්සේ name එකයි phone number එකයි ඉල්ලනවා. ඒ ටික දෙන්න ඕනේ. ඒ box එක again and again happy වුණොත් close කරන්න. ඊට පස්සේ refresh එකක් දාපුවම හරියනවා. මේකේ integrations කියන එකට ආවට පස්සේ මෙතන integrations කියන එකේ by default මෙතන මේ විදිහට domain name එකක් මොකුත් එන්නේ නැහැ. අපිට පුළුවන් මෙතන add domain app කියන එකට ගිහිල්ලා domain කියලා select කරලා මෙතන ඔයාගේ business එකේ name එක domain name එක දීලා save කරන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාලට merchant ID කියලා එක්කුයි merchant secret කියලා එක්කු වෙනවා. මේ දෙකෙන් තමයි ඔයාගේ payment gateway එක connect වෙන්නේ. මේක මේ sandbox mode එකෙන් පිට ගිහිල්ලා live mode එකේ තිබ්බත් sandbox mode එකේ තිබ්බත් මේ දෙකෙන් තමයි Payeer එකත් එක්ක communication එක සම්පූර්ණයෙන් තියෙන්නේ. live mode එකේදී මේ දේවල් ටික ඔක්කොම similar මේ වගේම තමයි. මෙතන sandbox කියන එක විතරයි අයින් වෙන්නේ. ඊට පස්සේ ඇත්තම සල්ලි වලින් තමයි පාවිච්චි කරන්න පුළුවන්. live mode එකේදී අපිට මේ cards වලින් test කරන්න බෑ. හරි. අපිට ඊට පස්සේ දැන් අපේ Shopify store එකට Payeer payment gateway එක install කරගන්න ඕනේ. ඒකට අපි මේ විදිහට Payeer Shopify කියලා search කරන්න ඕනේ. ඒතර මෙතන Payeer එකේම තියෙන support article එක බලන්න පුළුවන්. මේකේ steps 11ක් තියෙනවා. මේ steps 11න් අපිට මේ තියෙන second step එකේ විදිහට තියෙන Shopify එකේ තියෙන app store එකට ඇවිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේකෙදී අපිට app එක මේ විදිහට install කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක Payeer එකට redirect වෙනවා. මේ විදිහට ටිකක් redirections කිහිපයක් වෙනවා. ඊට පස්සේ මෙතන Payeer gateway කියලාත් වෙනම වැටලා තියෙනවා. හරි. ඊට පස්සේ පුළුවන් අපිට මෙතන sandbox mode කියන එක ටික් කරලා මෙතන merchant ID merchant secret කියන එකයි දෙන්න. මේ තියෙන අපේ merchant ID එක මෙතෙන් copy කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන අපේ merchant secret එක මේක දෙන්නත් පුළුවන් මේ විදිහට. ඊට පස්සේ අපිට මේක save කරන්න පුළුවන්. live එකේදී අපි ඔතනදී අර sandbox කියන ටික් එක විතරයි දාන්න නැත්තේ. අනිත් දේවල් ටික ඔක්කොම දානවා. හරි. ඊට පස්සේ මෙතෙන්දී අපිට මේ විදිහට එනවා. මේකෙදී අපිට master card discover card මේ detail ටික ඔක්කොම ඔම්ම තියලා ඊට පස්සේ මේකෙදී test mode කියන එක දාලා activate කරන්න තියෙන මේ විදිහට. ඊට පස්සේ මේ විදිහට test mode on කියලා වටනවා. ඒක එහෙමම තියාගන්න. දැන් අපිට payments කියන එකට ආවොත් පස්සේ බලන්න පුළුවන් මෙතන Payeer කියලා වැටලා තියෙනවා test mode කියලාත් වැටිලා තියෙනවා. හරි. දැන් අපිට පුළුවන් අපේ checkout එකට ඇවිල්ලා බලන්න කොහොමද තියෙන්නේ කියලා මේකේ store එකේ checkout එක. මෙන්න මේ විදිහට Payeer bank card payment accepted කියලා තියෙනවා. ඉතින් මේකෙදි Payeer එක ඇතුලෙන් තමයි අපි manage කරගන්න ඕනේ. මෙන්න මෙතන තියෙන මේ customize icon එක click කරලා මේ තියෙන අනවශ්‍ය දේවල් ගොඩක් තියෙනවානේ. Jenny අනම්ම නම් මේ දේවල් ටික ඔක්කොම අපිට අයින් කරලා දාන්න පුළුවන් මේ විදිහට. මේකෙදි සාමාන්‍යයෙන් ඔයාලා Visa Master Amex තිබ්බහම හොඳටම ඇති. ඊට පස්සේ මේ විදිහට save කරගන්න පුළුවන්. incognito window එකකින් මේක load කරලා බලමු මේ විදිහට. ඊට පස්සේ මෙතනින් අපිට පුළුවන් මේ විදිහට දාලා purchasing එකක් කරලා බලන්න. නිකන් මම මෙතනදී ඊට පස්සේ මෙතන taxes අනම්මනම් තියෙනවා. ඊට පස්සේ මම මේක මොනවා මේ විදිහට pay කරන්න. ඊට පස්සේ මේ විදිහට sandbox.payeer.lk කියන payment gateway එකට එන්නේ.
මේක ඔරිජිනල් එකේදී කෙලින්ම payhere.lk payments වලට වගේ එන්නේ. ඉතින් මෙතන sandbox notice එකක් තියෙනවා. දැන් පුළුවන් මෙතනදී අපිට visa කියන එක select කරන්න. ඊට පස්සේ දැන් අපි payhere එකේ testing card එකක් ගන්න ඕනේ. ඒකට මේ විදිහට ගන්න පුළුවන්. එතන තියෙන අපි මේ visa card number එක අරගෙන මේ විදිහට card number එක මම මෙතන චන්දිම කියලා දෙන්නම්. CV එක මෙතන කැමති numbers තුනක් දාන්න පුළුවන්. expiry date එක අපි 12/28 කියලා දැම්මොත් ඔක්කොම detail ටික correct වෙනවා. දැන් මෙතනදී pay කරවුවොත් මේ විදිහට payment එක approved වෙනවා. ඊට පස්සේ මේ විදිහට අපි ඔය check out එකට redirect වෙනවා. එතකොට අපි ඔන්න first payment එක හරියනවා. ඊට පස්සේ මෙතනදී අපිට මේ detail ටික දාලා continue shopping දාන්න පුළුවන්. නැත්නම් මේ detail ටික තියෙනවා. ඒතර ඔන්න එක payment එකක් හරි ගියා. sandbox mode එකෙන් කරපු. ඒ කියන්නේ payment gateway එක වැඩ කරනවා. දැන් මෙතන අනිත් අතට බැලුවොත් ක්ෂණිකව බලා ගන්න පුළුවන් orders කියන එකට ඇවිල්ලා තියෙනවා order එක. මෙතන status එකක් change වෙලා තියෙනවා paid කියලා. fulfillment එක තියෙනවා. unfueled කියලා මේක click කරලා අපි මේකට test order එකක් කියලාත් පැහැදිලිවම තියෙනවා. මේකේ shipping not required කියලා තියෙන මේකේ mark as on hold හරි mark as fuel fill rate කියලා හරි click කරන්න පුළුවන්. මේකෙදී අපිට track ඉන්න නම් දේවල් ටිකක් දානවා නම් දාන්නත් පුළුවන්. මම මේක මේ විදිහට click කරවුවොත් send notification to customer කියලා දීලා මේ විදිහට මේක done කරන්න පුළුවන්. දැන් අපි notifications check කරලා බලුවොත් අපේ Gmail එකට එන මෙන්න මේ විදිහට shipment from order කියලා වැටලා මෙතන order එක හම්බ වෙන ගමන් තියෙන්නේ order එක දාලා තියෙන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන view your order කියන එක click කරලා අපිට order එක directly hot link එකකින් load කරලා බලන්නත් හැකියාව තියෙනවා. මේ තියෙන අපේ order count එක කොහොමද තියෙන්නේ කියන එක මෙතන detail ටික තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි original payment gateway එක පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් මේක approve වුණාට පස්සේ ඔයාට original payment gateway එක integrate කරලා ඊට පස්සේ රුපියල් 100ක විතර first payment එක තියෙන විදිහේ payment එකක් දාලා ඔක්කොම fully වැඩ කරනවද කියලා check කරලා පාවිච්චි කරන්න ගන්න.